දැන් ඉන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ ගෙදර. අපි ඇතුළට යමු. ඔයා පොඩ්ඩක් පරක්කු වුණා මුතු. ප්‍රශ්නයක් නැහැ. ඔයා ආවෙක් ගැන මම සතුටු වෙනවා. මිස්ටර් හෝම්ස්, ඔබව හමුවීම සතුටක්. ඔයාගේ ගවුමේ අටි කොටස තෙමිලා. ඔයා ගොඩක් දුර වැස්සේ විදලා. ඩොක්ටර් වොට්සන්, අද මොනවා හරි විශේෂ පුවතක් තියෙනවද? බලමු මුතු. සමහර විට විශේෂ දෙයක් වෙන්න පුළුවන්. හෝම්ස්, ඔයා මේක දැක්කද? ප්‍රසිද්ධ ඔපෙරාතරුව ලීසා බෙල්ට එයාගේ කටහඬ නැති වෙලා. මම දන්නවා වොට්සන්. මිස් ලීසාද මෙහෙ ආවා. හෝම්ස්, ලීසා බෙල්ගේ ප්‍රසංගය හෙට. ඔව් වොට්සන්. කවුරු හරි යාට බාධා කරන්න හදනවා. අපි ගිහින් බලමු. අපි දැන් ලන්ඩන් ඔපෙරා හවුස් යනවා. ලීසා බෙල්ගේ කටහඬට ඇත්තටම මොකද උනේ? මෙයා තමයි ලීසා බෙල් කියන්නේ. දක්ෂ ඔපෙරාතරුවක්. ඊයේ රෑ අභිරහස් විදියට ලීසාට එයාගේ කටහඬ නැති වෙලා. මේ ලීසා බෙල්ගේ නිදන කාමරය මිස්ටර් හෝම්ස් දැනටමත් පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. වොට්සන්, මෙතන රණ්ඩුවක් වෙලා නැහැ. ඒත් මේ කොට්ටවල සුවඳත් අසාමාන්‍යයි. වොට්සන්, මේ තේ කෝප්පේ මොනවා හරි කුඩු జాතියක් තියෙනවා. ඒක බෙහෙත් වර්ගයක්. ඔව් වොට්සන්, මේක සාමාන්‍ය බෙහෙතක් නෙවෙයි. මේක සවුත් අප්‍රිකානු බෙහෙතක්. මේකෙන් తాවකාලිකව කටහඬ දුර්වල වෙනවා. ඔව් මහත්මයා, මේ බෙහෙත දින දෙකකට කලින් තරුණ නෝනා කෙනෙක් මිලට ගත්තා මගේ. මම ඇයගේ ලිපිනේ දෙන්නම්. මම ජේන්, හිටපු ඔපෙරා ගායිකා මේරි හොප්සගේ සහායිකාව. මම මේක කළේ මේරි මැඩම් වෙනුවෙන්. මමයි වස කලවම් කරේ. ලීසා හරිම දක්ෂයි. මේරි මැඩම් එයාට ඉරිසියා කරා. ලීසා බෙල්ගේ හෙට තියෙන ප්‍රසංගය නවත්තන්න ඕන නිසා මෙහෙම කරේ. මට සමා වෙන්න.